හායි කොහමද ඔයාලට? ඔන්න අදත් මං ගෙනාවා ස්වීට්ස් වගේක් ඔයාලත් එක්කම try කරන්න. මේක තමයි ඉස්සලාම තියෙන්නේ. මේකේ නම විදිහට තියෙන්නේ choco sticks කියලා. මේකට මට ගියා රුපියල් 180ක්. අපි කඩලා බලමු මේක කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේකේ chocolate dip එකකුත් තියෙනවා. බලමු කඩලා මට පේන විදිහට මොන හරි ස්ටික්ස් జాතියක් තමයි තියෙන්නේ. ස්ටික්ස් වගේක් තියෙන්නේ. හැබැයි මොනවද කියලා දන්නේ නැහැ. සමහරලාට බිස්කට් ස්ටික්ස් වෙන්නේ නැති. ඔව් බිස්කට් එකක් තමයි. බිස්කට් ස්ටික් එකක් තියෙන්නේ. මෙන්න මේ චොක්ලට් එකේ ඩිප් කරගෙන තමයි ඒක කන්න තියෙන්නේ. මෙන්න ඔයාලට පේනවනේ මේ මගේ අතේ සයිස් එකත් එක්ක ඒක හරිම පොඩි එකක් විදිහට තමයි තියෙන්නේ. අපි මේක try කරලා බලමු රස කොහොමද කියලා. බලමු කරහා. ඇත්තටම රසයි කියන්නේ මේකේ මේ චොක්ලට් එක තමයි රස. ඒ කියන්නේ හරිම ක්‍රීමි චොක්ලට් එකක් තියෙන්නේ. අන්න ඒකින්ද තමයි මේ බිස්කට් එක රස. බිස්කට් එක කියන්නේ බිස්කට් ස්ටික් එකක් තමයි තියෙන්නේ. මේ බිස්කට් එකත් අපි නිකන් කාලා බලමු මේක කොහොමද කියලා බලන්න. එහෙම බිස්කට් එකේ නම් එහෙම රසක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ පැණි රසක්වත් ඇත්තෙම නැහැ ඇත්තටම කියනවා නම්. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි ඉතින් මේකේ තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් 180ට ඉතින් ඇත්තටම පාඩුයි. මම මේකට දෙනවා ලකුණු 10න් 8ක් විතර. ඊළඟට මෙන්න මේක. මේකේ තියෙන්නේ ස්ටාර් කියලා. මේකත් පොඩි ස්වීට් జాතියක් තමයි. මේකට නම් මට ගියේ රුපියල් 60ක් වගේ. නෑ 60ක් නෙමෙයි රුපියල් 80ක් ගියා. මේක කඩලා බලමු මේකත් කොහොමද කියලා. මේකෙත් ඉතින් අර මොකක් හරි බ්‍රවුන් జాතියක් දාලා තියෙනවා. ඒ වගේම චොක්ලට් තියෙනවා උඩ. යට සුදු පාට මොකක් හරි තව జాතියක් තියෙනවා. අරගෙන බලමු කොහොමද කියලා. මොන වගේද කියලා. ඒකත් නිකන් බිස්කට් වගේ. බිස්කට් වගේ මෙන්න මේ සුදු පාටයි. කාලා බලමු. හරි. ඒක බිස්කට් එකක්. ඒක බිස්කට් එකක්. මෙන්න මේ වගේ චොක්ලට් වල දාවටපු බිස්කට් එකක්. හැබැයි අර චොක්ලට් එක එච්චරම රසක් නැහැ. නිකන් ඒ කියන්නේ නිකන් ඝනකම් තියෙන චොක්ලට් එකක්. ඒ වුණාට කිසිම රසක් නැහැ. මේක මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේක ගොඩක් ලාට චූටි ළමයි කන එකක් මේකත්. නමුත් මේක ගන්නෙ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මම ඒකින්ද හැන්දක් යූස් කරනවා. මේක කාලා බලන්න. මොකද මට අර යට තියෙන සුදු පාට කොටසෙත් ඒක මොන වගේ රසක්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. මේක නම් ඇත්තටම චොක්ලට් එකත් රසක් නැහැ. ක්‍රීම් රසක් තියා කිසිම රසක් නැහැ. මේක නම් අන්න මං මේ සුදු පාට කොටස try කරලා බලමු. ඒකේ ඉතින් වෙනසක් නැහැ ඇත්තටම. මට ඇත්තටම recommend කරන්න බෑ. මේකට මට දෙන්න පුළුවන් 10න් 2ක් වගේ. ඊළඟට මෙන්න මේක. මේක නම් ඇත්තටම හරි ලස්සනයි. මේකට ගියා මට රුපියල් 60ක්. මෙන්න මේ වගේ තමයි කැඩුවාම මේ විදිහට දෙකක් පේන්න තියෙනවා. අපි බලමු මේක ඉස්සලාම ඕපන් කරලා මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න හරි. මේක අර Kinder Joy වගේ එකක්. මේකේ උන චූටි හැන්දක් තියෙනවා. ඒක ඇත්තටම හරිම cute. මේකේ මෙන්න මේ වගේ චූටි ඒකට සෙල්ලම් බඩුවක් කියන්නත් බෑ. ටිකක් නිකන් ප්ලාස්ටික් කෑල්ලක් වගේ. ඉතින් චූටි ළමයින්ට නම් ඉතින් මේක සමහරලාට වටිනවා. ළමයි කැමති මේ වගේ වලට. මේකත් කඩලා බලමු. හරි. අර ඉස්සෙල්ලා මේක වගේම තමයි. ඒකේ නම් ටිකක් හොඳට වැඩිපුර දාලා තිබ්බා. මේක නිකන් චොක්ලට්ස් වගේක් යටට දාලා ටිකක් ඝනකම් තියෙන චොක්ලට්ස් වගේක් යටට දාලා අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මේ බෝල වගේක් දාලා තියෙන්නේ. ඒකත් අර චූටි හැන්දෙන් තමයි කන්න තියෙන්නේ. ඇත්තටම ඉතින් මම මේකත් ගෙනාවේ try කරලා බලන්න. මේකට දෙනවා ලකුණු 10න් 1ක් වගේ. කොහොම හරි මේක recommend කරන්න බෑ මේකත්.
ඊටම රසම එක මෙන්න මේක. මම ඉස්සලාම try කරපු එක අර දෙවෙනියට පෙන්නපු එකයි තුන්වෙනියට පෙන්නපු එකයි try කරන්නවත් එපා. නිකන් සල්ලි අපරද කොහොම හරි මේක නම් හරිම රසයි. මේක try කරලා බලන්න. මේක චොක්ලට් එක හරිම රසයි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.